ඉතින් කොහොමද ඔයාලට මං හිතන ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. ඔන්න අද මම අරගෙන ආවේ පොඩි නයිට් ස්ටඩි vlog එකක්. ඉතින් මේ vlog එක මම 2026ට අරන් එන පළවෙනි vlog එක. ඉතින් මං හිතනවා මේ අවුරුද්ද ඔයාලා සාර්ථක විදිහට පටන් ගන්නද කියලා. ඒ වගේම මේ අවුරුද්ද ඇතුළත හැබෑවෙන්න ඕනි කියලා ඔයාලා ප්‍රාර්ථනා කරපු දේවල් ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔන්න දැන් වෙලාව 11:51යි. මම මේ කියන්නේ ළමයි ඔයාලට මතක ඇති මම මෙන්න මෙතන තමයි කලින් ස්ටඩි ටේබල් එක දාලා තිබුණේ. දැන් මම ටේබල් එක මෙතනට දැම්මා මොකද මට වෙනසක් ඕනි කියලා හිතුන නිසා. දැන් මම ජර්නල් එක ලියන්න ගත්තා. මට ජර්නල් එක ලියන්න එහෙම එකම වෙලාවක් නෑ. උදේටත් ලියනවා, රාත්‍රියටත් ලියනවා. ඉතින් ඔයාලත් ජර්නල් එක ලියනකොට ඒකට එහෙම වෙලාවක් කියලා නෑ. ඔයාලගේ මයින්ඩ් එක කාම් ඕනම වෙලාවක ඔයාලට ජර්නල් එක ලියන්න පුළුවන්. මම අලුතෙන් ගත්ත highlight set එක මේකේ උඩින් ඉතින් ලස්සන ස්ටිච් කෙනෙක්. මේක ඉතින් ගොඩක් කල් නම් යූස් කරන්න බෑ. ඔයාලට පේනවනේ ඒක ගොඩක් චූටි. ඉතින් ලස්සනට තියාගන්න නම් ඔන්න හොඳයි ඒක. පොඩි vlog එකක් කියලා ඉතින් මට කරගන්න පුළුවන් උනේ පොඩි එකක්. මම අනිවාර්යෙන් ඊළඟ දවසේ දිග vlog එකක් අරගෙන එන්නම්. මෙතනදී නම් මම පාඩම් කරන්න පැය 2ක් වගේ තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මම අද නම් to do list එකක් ලියාගත්තේ නෑ රෑ කරන වැඩ ටිකට. මොකද මට අද කරන්න තියෙන්නේ maths වැඩ ටික. ඒ කියන්නේ මම හිතාගත්තා maths එකේ මේ note එකත් එක්ක ගණන් ටිකක් හදාගන්න තියෙනවා. ඒ ටික අදට ඉවර කරනවා කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. මට මතක විදිහට දැන් වෙලාව 1 ගානක් වෙන්න ඕනේ. ඉතින් මම පොඩි බ්‍රේක් එකක් ගත්තා නිදි මතක් වගේ ආපු නිසා. ඉතින් ළමයි normally study vlogs බැලුවාම ඔයාලව motivate වෙනවනේ වැඩ කරන්න. ඉතින් ඔයාලටත් හිතෙනවා එතකොට මාත් රැ වෙනකන් වැඩ කරන්න ඕනේ කියලා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. සමහර අයට කොච්චර රෑ වෙනකන් ඇහැරිලා ඉඳලා ගොඩාක් වැඩ කරන්න try කරත් මේක කරගන්න ටිකක් අමාරුයි. මොකද නිදිමත එනවා, නිදාගන්න හිතෙනවා, වැඩක් කරන්න හිතෙන්නෙම නැහැ. ඉතින් ඔයත් ඒ වගේ කෙනෙක් නම් ඔයා පොඩ්ඩක් බලන්න ඔයාට උදේම නැගිටලා වැඩ කරගන්න පුළුවන්ද කියලා. මොකද හැමෝම එක වගේ නැහැ. දැන් මට නම් ඕන තරම් රෑ වෙනකන් ඇහැරිලා ඉඳලා වැඩ කරන්න පුළුවන්. හැබැයි මම නිදාගත්තට පස්සේ නම් මට නැගිටින්න ගොඩක් අමාරුයි. ඒ කියන්නේ මම උදේට ස්ටඩි කරන්නේ නැති තරම්. මොකද මම උදේ පාන්දරම නැගිටින්නේ නැහැ. ඔයාලටත් මතක ඇති ඔයාලා early morning study vlog ඉල්ලලා තිබුණා. ඉතින් මට තාම ඒක කරගන්න බැරි වුණා. මොකද මට මාරම මාරුයි උදේම නැගිටින්න.
අන්න ඒ වගේ තමයි සමහර අයට උදේම නැගිටින්න පුළුවන් වගේම තව සමහර අයට රෑ වෙනකන් ඇරිලා ඉන්න පුළුවන්. ඉතින් ඒක ඔයා තෝරගන්න ඕනේ ඔයාට හරියටම වැඩ කරන්න පුළුවන් ටයිම් එක මොකක්ද කියලා. ඉතින් දැන් ඔයාලට ස්කූල් නිවාඩුවක් හම්බුණානේ. දැන් නම් නිවාඩුවෙන් දවස් ටිකක් ගෙවිලා ඉවරයි. ඉතින් මේ නිවාඩු කාලෙදී හරියටම ඉෆෙක්ටිව් විදියට ප්ලෑන් එකක් හදලා වැඩ කරන්න පටන් ගන්න. මේ දවස් ටිකේ උපරිම වැඩ ටිකක් කරගන්න try කරන්න. ඉතින් ඔයාට පාඩම් කරන්න හිතෙන්නෙම නැත්තම් ඔයා ඒ වෙලාවට මතක් කරගන්න ඔයාලට අනාගතේ හැබෑ කරගන්න ඕන හීන ටික. අන්නේ හීන හැබෑ කරගන්න නම් ඔයා අනිවාර්යෙන් මේ දේ කරන්න ඕනි කියන එක ඔයා හිතට ගන්න. මොකද මේ හීන හැබෑ කරගන්න පුළුවන් අපිට තියෙන ලේසිම මාර්ගය තමයි පාඩම් කරන එක. දැන් නම් මම වැඩ කරලා ඉවරයි ළමයි. නිදා ගන්න කලින් ඊයර් ප්ලෑන් එකේ අද දවස් ටිකක් මාක් කරා. ඉතින් මං හිතනවා ඔයාලා අද vlog එක enjoy කරන්න ඇති කියලා. වීඩියෝ එකට like කරලා ඔයාලගේ අයිඩියා එක කමෙන්ට් එකක් විදිහට දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් මං අදට ගිහින් එන්න. See you in next video. Bye bye.